ඔන්න අද අපි දෙන්න ටෝකියෝ ආවා. මේ තියෙන්නේ ටෝකියෝ ස්ටේෂන් එක. ඉතින් අද අපි දෙන්නගේ ඇනිවර්සරි. අපි දෙන්න අද මේ යන්නේ අපේ ඇනිවර්සරි ඩේට් එක සමරන්න. මේ අපි දෙන්න ඉන්නේ ටෝකියෝ ස්ටේෂන් එක ඉස්සරහ තියෙන මරුනොගුචි හවුස් shopping mall එකේ. ඉතින් මෙතනින් අපි දෙන්නට ඕනි කරන පොඩි පොඩි කෑම බීම ටිකක් ගන්න තමයි මෙතන තියෙන මේ සුපර් මාකට් එකට ආවේ. ඕනි කරන බඩු ටිකත් අරගෙන අපි දෙන්න දවල්ට කාලා හිටපු නැති නිසා අපි දෙන්න මෙතන තියෙන රෙස්ටෝරන්ට් බල ඉද්දී අපි දෙන්න දැක්කා මෙතන තියෙන ඉන්දියන් රෙස්ටෝරන්ට් එකක්. ඉතින් අපි දෙන්න එකට ගියා. මුලින්ම අපි දෙන්න පානිපූරි ඕඩර් කරා. ඉතින් ඒකත් කාලා අපි දෙන්න චිකන් බිරියානි දෙකක රසත් බලලා එතනින් ආවා. අන්න කාලා බීලා අපි දෙන්න එතනින් ආවා මෙන්න මේ shopping mall එකේ rooftop එකට. ඉතින් රෑ වෙද්දි මෙතන මාරම ලස්සනයි ටෝකියෝ ස්ටේෂන් එක පාතින් පේන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න මෙතන එලා ඉන්න ගම මොනහරි බොන්න ගන්න මෙතන තියෙන හවායි රෙස්ටෝරන්ට් එකකට ගියා. ඉතින් එතනින් අපි දෙන්න ඩ්‍රින්ක් දෙකකුත් අරගෙන අපි දෙන්න ආයෙත් මේ රූෆ්ටොප් එකට ආවා. ඉතින් දැන් අපි දෙන්න අපේ ඇනිවර්සරි ඩේට් එක සමරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඉතින් මෙතන රෑට ලස්සන view එකක් තමයි පේන්න තියෙන්නේ. පාතින් ටෝකියෝ ස්ටේෂන් එක ලස්සනට පේනවා. ඉතින් මෙතන රූෆ්ටොප් එක ඇත්තටම බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් වලට ඇනිවර්සරි ඒ වගේ දේවල් සෙලිබ්‍රේට් කරන්න හරිම ලස්සන තැනක්. ඉතින් අද නම් මෙතන ගොඩක් හුළඟයි සීතලයි දෙකම තියෙනවා. ඉතින් අපි දෙන්නත් හරිම අමාරුවෙන් තමයි වෙන්න මේ කේක් එකේ ඊටිපන්දම් පත්තු කරගත්තේ. කඳුළු ගංගා පරදා සිනාවැස්සක් මැවුණා නුඹවමයි මට උන කියලා අහසටත් මං කේවා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝ මන්දා ආදරෙන් මං පිරුණා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවන් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවන් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් තාරරා 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 ඔන්න ඉතින් ඊළඟට අපි යන්න හදන්නේ ටෝකියෝ වල තියෙන තවත් ලස්සන තැනකට. ඒ තමයි ටෝකියෝ ස්කයි ට්‍රී ටාවර් එකට. ඉතින් මුලින්ම අපිට හම්බුණා මේ ටෝකියෝ ස්කයි ට්‍රී ටවුන් එක. ඉතින් මේ shopping mall එකේ තියෙන එක shop වල තියෙන එක item බල අපි දෙන්න දැන් මේ ටාවර් එකට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි දෙන්න ප්ලේස් එකට ආවා. දැන් ඉතින් මෙන්න මේ කවුන්ටර් වලින් ටිකට් එක අරගෙන අපි අපේ ගමන පටන් ගමු.
මේකේ තියෙන විදිහට නම් අපි මෙතන ගියාම අසකුසා, අකිහබරා, ටෝකියෝ ටවර්, සින්ජුකු, යොකෝහාමා මේ කියන සිටි ඔක්කොම අපිට දකින්න පුළුවන්. මෙතන ඉතින් උඩම එක එක කුකීස්, ස්වීට් ජාති, ඒ වගේම මෙමරීස් විදිහට ළඟ තියාගන්න පුළුවන් එක එක අයිටම්, කාඩ්ස් වර්ග ඔය වගේ දේවල් තියෙන ෂොප් එකක් තියෙනවා. ඉතින් අපි දෙන්නත් ඒක ඇතුළේ චුට්ටක් ඔලුව දාලා රවුමක් ගියා. ඉතින් එතකොට මටත් හිතුණා මේක මෙමරියක් විදිහට තියාගන්න පුංචි ස්කයි ට්‍රී එකේ පික්චර් එකක් තියෙන කාඩ් එකක් ගන්නවනේ කියලා. ඉතින් මම මේ හොගාලා මෙතන කාඩ්ස් ගොඩාක් තියෙනවා. ඒ හැම එකම ලස්සනයි. ඉතින් කෝකද ගන්න කීකේ තොර තමයි ඉන්නේ. අන්තිමේදී මම කොහොම හරි මෙන්න මේ කාඩ් එක ගත්තා. ඔන්න දැන් අපි මේ ටවර් එකේ තව ටිකක් උඩට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් අපි ටෝකියෝ ස්කයි ට්‍රී ටවර් එකේ උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉතින් මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න මෙතන තිබුණ කොෆි ෂොප් එකකට ගිහිල්ලා කන්න දේවල් ටිකකුයි බොන්න දේවලුයි ඕඩර් කරලා මෙන්න මේ ලස්සන view point එකට වෙලා අපි දෙන්න ඒ දේවල් කෑවා බීවා. ඉතින් ඔය විදිහට අද වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.